හත පිච්චෙනවා. කියන්නේ පොඩි සරල වීඩියෝස් එන්න පුළුවන්. තවත් එක සාමාන්‍ය දවසක් මචං මම කොත්තුමි එකක් හදාගන්න කියලා කොත්තුමි එකක් ගෙනාගත්ත යාළුවා කෑම ගන්න ගිය වෙලාවේ. අංකල්ගේ කුස්සිය මේක උයමු. නැත්නම් උඩ තියෙනවා මේ මොකක්ද ඒකට දන්නේ නැහැ හොට් පොට්ද දන්නේ නැහැ පොඩි එකක් තියෙනවා. ඒකෙන් උයන්න බෑ මචං මේක අර කුස්සිය උයද්දි පොඩ්ඩක් vlog එක ලාලා ලස්සනනේ මම ඒකින්ද ඒකෙන් උයා ගන්න. මේ තියෙන්නේ මචං අපේ අංකල්ගේ එළියේ තියෙන normal කුස්සිය. මේක ඔය තැම්බුන් ඒවා තමයි විතරයි හදන්නේ. ඇතුලේ තියෙනවා සුපිරි කුස්සියක්. ඇත්තන කුස්සියක් කියන්නේ ඒක කරන්නේ. ගෑස්. ඉතින් අපි මිරිස් එක හදාගමු. මිරිස් කියන්නේ මේ මිරිස් එක නෙමෙයි ඇහින්නේ මේ කොත්තුමීලගේ අලුත එකක් කියලා තියෙන මිරිස් කියලා ඒක හදාගන්න යන්නේ. මුලින්ම මචං මම මේ කේතල මෙතන අයින් කරගන්න අංකල් සාමාන්‍යයෙන් අර කොහොමද වතුර එකක් ලිපේ තියලා තියෙන්නේ. ඇති. පොඩි එකක් තියෙන්නේ. මට හට්ටියකුත් හම්බුණා. අංකල් එහෙම එකතු කරලා තියෙන ඉන්න හොඳයි දර ටිකක් මේකට දාගෙන අපි මේ ලිප පොඩ්ඩ අවුලගමු. මම මේකට වෙන මොකුත් දාන්නේ අර පැකට් එකේ තියෙන විදියට ඒ ටිකෙන් විතරයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. පැකට් එකේ දැන් මේකේ ගහලා තියෙනවනේ. මේකේ කියලා තියෙන උතුරන වතුරයකට සීසනින් පැකට් එකයි තෙල් පැකට් එකයි එකතු කරගන්න කියලා. මේක අර මිරිස්ස කොත්තුමි එක. ඉතින් ඒ විදිහට විතරයි මම කරන්නේ. එතකොට බං අර ඕනවට වැඩි නෑ නැත්තම් මම මේකට ලුණු දාලා තෙල් දාලා අරකයි මේකයි එච්චර නටන්නේ නෑ මම. මේ අංකල් මේ ඇත්ලි හොදලා ඒ උනාට ගමු. මම මේක හොදගෙන එන්න. ඒ උඹට හදලා දෙන්නද මම? එපා. මම හදන එක කන්න කැමති නෑ. හොඳට ඇවිලෙනවා ලිපණන් ඈ. මම හොඳට ගිනි තියන්න පුළුවන් මිනිස්සෙක් වගේ. තාම රත් වෙනවා කියන්නේ ගින්දර ඇවිලෙනවා ලිප රත් වෙලානේ. ලිප නෙමෙයි වතුර එක රත් වෙලානේ. මොනවා කියනවද දන්නේ නැහැ. මෙතන තියෙනවා මචං අපේ මේ සොසේජස් එකක්. මේක අර සම්පූර්ණ පැකට් එකක් නෙමෙයි මෙතන උඩා කඩයක් තියෙනවා. අර ඉල්ලපුවාම දෙනවා වෙනම. නිකන් කෑල්ලක් 20 වෙන මම සාමාන්‍යයෙන් ওই කඩෙන් අරගෙන සොසේජස් සමුවෙන් කනවා. කාලවලු. ඇත්තට අමුවෙන් කද්දි රසයි වගේ බා. දැන් මේකට බනින්න දන්නේ ඒ උනාට ඉතින් කොහමද ඔය සොසේජස් සල්ලා තියෙන සම්බර උණු දාන්නේවා. කෑවට අවුලක් නැතුවද? කොබ්බඩු. වතුර එක නම් මචං දැන් බුබුලු දාගෙන නටාගෙන ඉන්නේ. මම මේකට දැන් කොත්තුමි එක කඩලා දාන්න තමයි යන්නේ. මේකේ තියෙන කුළු පගුඩු නෙමෙයි කුළු බඩු පැකට් දෙක මුලින්ම අයින් කරගන්න ඕනේ. සීසනින් පැකට් දෙක මුලින්ම අයින් කරගමු. මේ තියෙන එකක්. ඉතින් මේක කඩපුවාම නම් කිඹුහුන් යනවා. ඒක තමයි මට තියෙන එකම ප්‍රශ්නේ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තියෙන ඔයිල් පැකට් එක. මේ දෙක පැත්තකට දාගමු. උතුරන එකට කෙලින්ම නටන වතුරකට දාන්න කියලා තියෙන්නේ. අපි මේක දාගමු. ඔන්න දාගත්තා. දැන් මේක ගානට තැම්බේ. හැන්දක් කියලා නම් මම ගත්තේ මෙන්න මේ හැන්ද. මේක හැන්දෙන් පොඩ්ඩක් කාලා බලමු. රහයි. මේ තියෙන කොත්තුමි එක අපි මේක දාගන්නවා. මෙන්න මේකට. අඩිය තල්ලාද මන්ද. හත පිච්චෙනවා. මේ ටික උනාට රස පාට අපි මේ ටික කමු. දැන් තෙල් බෝතලේ තෙල් පොඩ්ඩක් දාගමු. මේක නම් කර වෙලා තියෙන උනාට ඉතින් මේක මට අයින් කරගෙන ඉන්න මම තෙල් චුට්ටක් දාගන්න. ඊට පස්සේ තියෙන්නේ මචං සොසේජස් කරල් ටික දාගන්න. මම මේක මචං එකපාරම දාන්න බැරි හින්දා මේක දෙකට වගේ කල්ලා දාන්නද කල්ලා දාමුනේ. දෙකට වගේ කල්ලා දාමු. කල්ලා කෑවම මූස් ටිකක් මේකට මචං මම දාගෙන මේකෙන් හොඳට අල්ලගෙන කලවම් කරගමු. අම්මා මේක දැන් ලිපෙන් බාගන්න වෙලා හරි නැත්තම් පිච්චෙනවා. මේ තියෙන මචං මම හදාගත්ත නූඩ්ස් එක අපි සොසේජස් කෑල්ලක් කමු. මට සොසේජස් වලට තමයි ආසයි තියෙන්නේ. මුලින් මම කෑල්ලක් කඩාගත්තා. ඊට පස්සේ නූඩ්ස් එකත් එක පොඩ්ඩක් කාලා බලමු කොහොමද තත්ත්වය කියලා. දුමනම් දානවා කටත් එක පිච්චෙයිද දන්නේ නැහැ. කවන්නේ කාලා බලමු. අර මේන් channel එකට හදපු නූඩ්ස් එකකට වඩා මේක රහයි. සොසේජස් එකක් තව ටිකක් බැදුනා නම් සුපිරි. ඊට වඩා රසට හදන රෙසිපීස් ඇතිනේ ක්‍රම ඇති. දන්න කට්ටිය ඉතින් කමෙන්ට් කරගෙන යන්න. අඩුම බෝඩින් වල ඉන්න සෙට් එකට උයාගෙන කන්න හරි. මම ඉතින් හදන්නේ මෙහෙම. මෙන්න මෙහෙම. මට කදි තෙල් නාන්න දෙන්න ඕන. හොඳම කැල්ල. අම්මේ යාළුවට සොසේස් කැල්ලක් තියන්න ඕනේ බා. මං කෑවේ උනාට දෙසෑන් නූඩ්ස් එකක් ගෙනාගත්තා හැබැයි. ඔබ සොසේස් ගෙනාවේ නෑ නේ. ඌට මේ දවස්වල ලූස් මෝෂන් මස් මාළු කන්න එපා කියලා ඩොකා. ඉතින් මම කලින් කිව්වා වගේ මේක යන්නේ ශ්‍රී ලංකන් රෝ ව්ලොග්ස්
කියන්නේ පොඩි සරල වීඩියෝස් වෙන්න පුළුවන්. මම එදිනෙදා කරන මගේ ජීවිතේ වීඩියෝ කරන්න ඕනේ කියලා හිතන ටික තමයි මම මේ දාන්නේ. සෙට් නම් subscribe කරලා සෙට් එක. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන පල්ලෙන් subscribe කරගෙන යන්න. සහ ඊළඟ vlog එක මොකක් වගේ වෙන්න ඕනද කියලා කැමති කට්ටිය ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. bye.